හිතවතුනි, වර්තමාන ශ්‍රී ලංකාව තුළ වංචාව හා දූෂණයට සම්බන්ධ වූ අය පිළිබඳව නීතිය ඉතාම ඉහළින් තදින් ක්‍රියාත්මක වෙන අවස්ථාවක් බව මම අලුතෙන් කියන්න අවශ්‍ය නැහැ. දූෂණ සහ වංචා ක්‍රියාවල් සිදු කළා වූ අයට එරෙහිව ලැබෙන්නා වූ උසාවි තීන්දුව දෙස බැලුවාම මම හිතන්නේ මේ රටේ ජනතාව හැටියට, නීතිගරුක සමාජයක් හැටියට අපි තේරුම් ගන්න ඕන මෙවැනි දූෂණ සහ වංචාවන් මෙපමණ කාලයක් සිදු වුණේ ඒවා කරන්නා වූ අය නිසා විතරක් නෙවෙයි. ඒවා දිහා බලලා අහක බලාගත්තු අය නිසා බව තේරුම් ගන්න ඕන. ඒ අහක බලා ගැනීමේ වරදට ඔබත් මමත් වග කියන්න ඕන. හොඳයි. ඔබ කියන්න පුළුවන් ඒකට හේතුව නීතිය ඉදිරියට ගිහිල්ලා අපිට මේවා කියන්න බයයි. අපිට මේ චෝදනාවල් ගෙනිච්චහම ඒවා අපට විරුද්ධවම ආපහු හැරෙන්න පුළුවන්. ඔබ ඒ ගැන බය වෙන්න එපා. මන්ද අපට හෘද සාක්ෂියක් තියෙනවා. ඒ වගේම අපේ මේ රටේ ලෝකයේ ප්‍රධාන ආගම් 4ම අනුගමනය කරන ජනතාවක් සිටිනවා. මේ ආගම් 4ේම අපට උගන්වන්නේ දූෂණය සහ වංචාවට ඉඩ තැබීමටද? නැහැ. දූෂණය සහ වංචාවට එරෙහිවීමට අපේ කාගේ ධර්මයන් වල අපට උපදෙස් ලැබී තිබෙනවා. ඒ නිසා යම් අය වංචාවල් කළාය, ඔවුන් දූෂිතයන්න කියලා අතන මෙතන කියවමින් සිටියට වැඩක් නැහැ. මාධ්‍ය සාකච්ඡාවල් පැවැත්වුවට වැඩක් නැහැ. වොයිස් කට් දුන්නට වැඩක් නැහැ. ඒ දූෂණ සහ වංචාවල් කළා වූ අය කවර අයකු හෝ වේවා, ඔවුන් දේශපාලඥයන් වෙන්න පුළුවන්, ගුරු වෘත්තියේ ඉන්නා වූ අය වෙන්නට පුළුවන්, ප්‍රභූවරුන් වෙන්නට පුළුවන්, ඒ වගේම ආගමික නායකයන් වෙන්න පුළුවන්, ඒ වගේම සමාජයේ විවිධ ස්තරවල සිටින අය වෙන්න පුළුවන්. ඒ කවුරු හරි කෙනෙක් දූෂිත ක්‍රියාවක් මේ සමාජය තුළ කරනවා නම් ඒ බව අපි නීතියට දැනුම් දීම ඉතාම වැදගත්. අද අපි ධෛර්යමත් වෙන්න ඕන. නීතිය ක්‍රියාත්මක වෙනවා. දූෂිතයන්ව උසාවි ඉදිරියට ගෙනල්ලා ඔවුන්ට ලැබිය යුතු වූ නිසි දඬුවම් ලබා දීමක් සිදු වෙනවා. ඒකට දේශපාලන අතපෙවීම සිදුවීම දැන් අවම වී තිබෙනවා. ඒ නිසා හිතවතුනි, අපේ මේ සමාජය තුළ දූෂණය වළක්වා ගැනීම අපේ වගකීමයි. මේ සමාජය තුළ දූෂණයන් සිදු වෙන විට ඒවා ගැන දැනගත යුතු වූ නිසි බලධාරීන් වෙතට ගොස් ඒවා අපි ප්‍රකාශ කිරීම වැදගත් වෙනවා. අප දන්න දේ අපි නොකිව්වොත් අපි සමාජයට කරන්නේ ලොකු වරදක්. ඒ නිසා මේ වෙලාවේදී ඔබේ සමාජ කාර්යභාරය, ඔබේ සමාජයට තියෙන මේ වගකීම අපි හැම දෙනාම පැහැදිලි කරගනිමු. දූෂිතයන්ට, වංචාකාරයන්ට මේ සමාජය තුළ කිසිම ඉඩක් තබන්නට පුළුවන් කමක් නැහැ. ඔවුන් කොප්පවන ප්‍රභූවරුන් වුවත්, ඉහළ උසස් නිලධාරීන් වුණත්, දේශපාලඥයන් වුණත්, ආගමික නායකයන් වුණත්, ඒ හැම කෙනෙක්ම දූෂණයට සම්බන්ධ වී සිටිනවා නම් ඔවුන් මේ රටේ නීතිය ඉදිරියේ වරදකරුවන් බව තේරුම් අරගෙන අපි හැම දෙනාම කල්පනාකාරීව දූෂණයට පිටුපෑමට අපි හැම කෙනෙක්ම අවංකව කැපවීමෙන් ක්‍රියා කිරීමට ඉදිරිපත් වෙමු. එවිට අපට යහපත් ශ්‍රී ලංකාවක්, ජන සමාජයක් බිහි කර ගැනීමට අපි අදහන අපේ ධර්මයන් තුලින්, මා අදහන මගේ ජීවමාන දෙවියන් වහන්සේ තුලින් අපට
අගනා අනාගතයක් ලබාගන්ට ඉඩ ප්‍රස්ථාව ලැබෙනවා. ඔබට යේසු පිහිටයි.